ගන්න එපා බඩ එකක් කිව්ව එක උස්සේ කවුරු දැම්මේ කියලා. මේක නැන්දම් ඉතින් චූටි බඩගින්නක් ආව. බඩගින්නට ඉතින් සල්ලි කියලා බැලුවා නෑ. කඩේට ගිහලා චීස් බිස්කට් පැකට් එකක්ම ගෙනාවා. අයියේ කෑම කරන රසයි. තව හැන්දක් දාන්නකො මට. අනේ දාන්නෝ. thank you අයියේ. ආයි හිට එන්න හොඳේ. නෑ. හිට එන්න. අපෝ ලබන මාසේ පොයිද එන්නේ අපි. ඒක නිසා හිමින් යන්නේ. ජොන්ටි එන්න. යන්නේ මේක ඇවිල්ලා සුපිරි වට්ටක්ක කෑල්ලක් ගමේ වලින් කඩාගත්ත වට්ටක්ක. ඔයාටත් දාන්න පොඩ්ඩක් ඉන්න. ඉතින් ඔයත් අර ඔයාටත් මෙන්න මේ විදිහට වට්ටක්ක ටික දැම්මා. ටික ගත්තා. හරි මෙන්න ගත්තා. මම උදේ ගිහිල්ලා අල්ලගත්ත මාළු තමයි මේ. මෙහෙම දැම්මා. ගම්මිරිස් ඇවිල්ලා වත්තෙන් කඩාගෙන තලාගත්ත ඒවා ගලේ හැඹරපු ගම්මිරිස් සුපිරිම ගම්මිරිස් මේවා ඉතින්. ඒක දැම්මා. මතක තුවනේ වරින් කහ පොඩ්ඩක් දාන්න ඕනේ. මිරිස් තුන පහ දැම්ම නෑ නේද කියලා. එළවලුට වගේ මම බල්ලොන්ට මිරිස් තුන පහ දාන්නේ නෑ. මොකද එහෙම දැම්මට පස්සේ බල්ලොන්ගේ බඩේ ඇතුලේ පණුව හැදෙනවා. පණුව හැදුනට පස්සේ යාලට අමාරු වෙන නිසා තමයි මෙන්න මේ විදිහට බල්ලොන්ගේ කෑම මෙන්න මේ විදිහට හදන්නේ. ඉතින් දානේ හදා ගන්නකොට ඉතින් මට ඉතින් චූටි බඩගින්නක් ආවා. බඩගින්නට ඉතින් සල්ලි කියලා බැලුවා නෑ. කඩේට ගිහලා චීස් බිස්කට් පැකට් එකක්ම ගෙනාවා. පැකට් එකෙන් දැන් නම් බිස්කට් එකෙන් චූටිම කෑල්ලයි තියෙන බඩගින්නට කාලා. ඒ වගේම සුපිරිම ප්ලේන් ටිකක් හදාගත්තා. මේක ඇවිල්ලා සුපිරිම ප්ලේන් ටික කාට දාලා ඉඟුරු දාලා හදාගත්ත සුපිරිම විදියට හදාගත්ත සුපිරි ප්ලේන් ටික. ඉතින් ගයිස් වැඩි දැන්ට කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. වැඩේ කොහොමද වෙන්නේ කියලා ඔයාලට තව චූටි වෙලාවකින් බලා ගන්න පුළුවන්. අයි වැඩේ සුපි. ඔයා දැන් අයියා ගාවට පොඩ්ඩක් ලං වෙන්න. මෙන්න මේ විදියට. එහෙම. අයියත් එක්ක රණ්ඩු කරන්න නැතුව ඉන්න ඕනේ හොඳේ. ඔන්න ගයිස් අපි දැන් වැඩේ පටන් ගත්තා. දැන් ගන්න එපා බඩ එකක් කිව්ව එක උස්සේ කවුරු දැම්මේ කියලා. මේක නැන්දම් මගේ ලීලි අතර ප්‍රශ්නයක් නෙවෙයි බං. ඒක සින්දුවක තිබිච්ච දෙයක්. අපිට ලොකු ප්‍රමාණයක් වියා ගන්න රයිස් කුකර් එකක් නැති නිසායි අපි මේ රයිස් කුකර් දෙකක් අරගෙන තියෙන්නේ. අපි බලමු වැඩේ කොහොමද. එසේනම් වැඩේ හරි. වැඩේ සුපිරියට වැඩේ කෙරුණා. හිතුවටත් වඩා මේ විදියට එන්දෙන් පොඩි කරගන්න මාළු ටිකයි වට්ටක්ක ටිකයි නැත්නම් මෙහෙම දෙන්න බැරි නිසා අද දින කරපු දානේ පින්කම් මේ විදියට ඉවර වුණා. නැවතත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත අපි හමු. ජය වේවා.